හායි යාළුවනේ, ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න අද ගෙනාවේ Driving Simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ 2.5 අප්ඩේට් එක අපේ ෆෝන් එකටම ඉන්ස්ටෝල් කරලා ප්ලේ කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ ක්‍රමේ මට හරි ගියා. ඉතින් ඔයාලට හරියයි දන්නේ. ඉතින් අනිවාර්යෙන්ම try එකක් දීලා බලන්න. ඔයාලටත් හරියයි. ඉතින් 2.5 අප්ඩේට් එක සුපිරිම අප්ඩේට් එකක් යාළුවනේ. ඉතින් අපි එහෙනම් වැඩි කතා බහක් නැතුව යමු වීඩියෝ එකට මේක කොහොමද කරන්න කියලා බලන්න. ඉතින් එහෙනම් වීඩියෝ එකටත් like එකක් දාන්න. ඒ වගේම තමයි මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ, අපි බලමු මේක කරන්න කොහොමද කියලා. ඔයාලා මුලින්ම ඔයාලගේ Google Chrome browser එක open කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන search bar එක උඩ touch කරලා මෙතන ඔයාලා ගහගන්න ඕනේ Driving Simulator Sri Lanka 2.5 2.5 2.5 Driving Simulator Sri Lanka 2.5 කියලා ගහලා මෙතන search කරන්න ඕන. ඉතින් යාළුවනේ ඊට පස්සේ මේ විදිහට Softonic කියලා එකක් එනවා මේ විදිහට පළවෙනියට. ඉතින් කොහොම හරි ඔයාලා මෙතන Softonic කියන එක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මෙතන බලා ගන්න පුළුවන් free APK download කියලා එකක් තියෙනවා. ඒක උඩ එක සැරයක් ඔයාලා ටච් කරන්න. මේ වගේ එකක් ආව ක්ලෝස් කරගන්න. ඊට පස්සේ වෙන්න යාළුවනේ your download has started කියලා. හරි යාළුවනේ, මම මේ download කරන එක download කරන්න යන්නේ නැහැ. මොකද මං කලින් download කරගත්ත නිසා. ඔයාලා මෙතන මේ ඔයාලා download කරගන්න මම මේ විදිහට cancel කරගන්නවා. මොකද මං කලින් download කරගත්ත නිසා. හරි යාළුවනේ, ඔයාලා දැන් මෙතනින් back වෙන්න. ඉතින් ඔයාලා ෆෝන් එකට APK එක download කරගත්තා නම් ඔයාලා යන්න ඔයාලගේ my files app එකට. ඉතින් මේක මේ app එක හැම ෆෝන් එකකම වගේ තියෙනවා. මම මේ විදිහට මගේ my files app එකට යනවා. ඊට පස්සේ යාළුවනේ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා APK කියලා ලොකුවට මේ installation files කියලා එකක්. ඔයාලා ඒකට යන්න. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් තියෙනවා අපි download කරගත්ත APK එක. ඉතින් ඔයාලා ඒක උඩ එක සැරයක් ටච් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙතනින් ඔයාලා install කියන එක දෙන්න ඕන. මේ විදිහට බලා ගන්න පුළුවන් යාළුවනේ. ඊට පස්සේ install වෙනවා. හරි යාළුවනේ, ටික වෙලාවකට පස්සේ අපේ ෆෝන් එකට මේක ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් මෙතනින් ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. done හරි open හරි මම මෙතන done දීලා මූලට බැක් වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මගේ ගේම් එක ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. මෙතන තියෙනවා බලා ගන්න පුළුවන්. අපි දැන් ගේම් එකට යමු කොහොමද කියලා බලන්න. හරි යාළුවනේ, මේ විදිහට මේ ඕපන් වෙනවා. ඉතින් මේක තමයි 2.5 අප්ඩේට් එක. ඉතින් setting තියෙනවා. මේ විදිහට තියෙනවා. අපිට කැමති විදිහට හදාගත්ත හැකි garage එක තියෙනවා. ඉතින් පරණ අප්ඩේට් එක වගේමයි ඒ විදිහටම තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම download කරලා play කරලා බලන්න. ඉතින් යාළුවනේ එහෙනම් මම මෙතනින් වීඩියෝ එක නතර කරනවා. ඉතින් එහෙනම් අනිවාර්යෙන් වීඩියෝ හොඳ නම් like එකක් දාන්න.
ඒ වගේම තමයි මේ වගේ තවත් යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.